2025 ජූලි 7 නිකුත් වෙච්ච රයිට් ඉෂුව අනවුන්ස්මන්ට් එකත් එක්ක ඔයාලට වැදගත් වෙන ඩේට් සහ ඔයාලා කරන වැරදි ගැන කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා මේ වෙනකොටත් දන්නවනේ කොළඹ ඩොක්යාඩ් PLC එකේ මේජර් ෂෙයාර්හෝල්ඩර් මාරු වෙන්න යන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් වුණේ ඩොක්යාඩ් එකේ ෆයිනෑන්ෂල් සිටුේෂන් එකේ තිබුණු ප්‍රශ්න. එතකොට මේ අලුත් මෙසර්ගන් ඩොක්යාඩ් ෂිප් බිල්ඩර්ස් ලිමිටඩ් එක ගැන අපි පොඩ්ඩක් කතා කළොත් මෙසර්ගන් කම්පැනි එකත් කොළඹ ඩොක්යාඩ් එක වගේම කම්පැනි එකක්. මාකට් කැපිටල් එක ආසන්න වශයෙන් $ඩොලර් බිලියන 11ක් වගේ වෙනවා. ඒ වගේම රෙවෙනියු එක $ඩොලර් බිලියන 1.34ක් වගේ වෙන ඉන්දියන් ගවර්න්මන්ට් එකේ ඕනර්ෂිප් එක සහිත කම්පැනි එකක් තමයි මේක. ඒ වගේම හොඳ නමක් මේ ඉන්ඩස්ට්‍රි එකේ තියාගෙන ඉන්න සමාගමක්. ඒ නිසා කොළඹ ඩොක්යාඩ් එකේ අනාගතයත් මෙසර්ගන් කම්පැනි එක යටතේ හොඳ වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන විදියට මේ වෙලාවේදී සම්පූර්ණ ඔඩිනරි ෂෙයාර්ස් ප්‍රමාණය වුණ මිලියන 71න් 151ක්ම තියෙන්නේ මේජර් ෂෙයාර්හෝල්ඩර් විදියට ඉන්න ජපන් කම්පැනි එකක් වෙන ඔනොමිචි ඩොක්යාඩ් කම්පැනි ලිමිටඩ් එකේ. ඒ වගේම টොප් 20 ෂෙයාර්හෝල්ඩර්ස්ලා ගාව තියෙන සම්පූර්ණ ෂෙයාර්ස් ප්‍රමාණය ගත්තම මේක මිලියන 64ක් වෙනවා. එතකොට අනිත් පබ්ලික් ෂෙයාර්හෝල්ඩර්ස්ලා ගාව තියෙන්නේ මිලියන 7ක් වගේ ප්‍රමාණයක්. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තත් ගොඩක් අඩු ප්‍රමාණයක්. ඒකයි මේ ඩොක්යාඩ් එකේ කොටසක මිල ඉහළ පහළ යාමක් ඉක්මනින් වෙන්නේ. සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක ඉක්මනින් කන්ට්‍රෝල් වෙන නිසා. මේ වෙන රයිට් ඉෂුව එකත් එක්ක කැපිටල් එක වැඩි වෙන එකට අමතරව මිලියන 71 ඉඳන් මිලියන 323ක් දක්වා කොටස් ප්‍රමාණය වැඩිවීමත් එක්ක මේ කොටසක මිල ඉක්මනින් ඉහළ පහළ යාමටත් හොඳ සොලියුෂන් එකක් වෙයි. මුලින්ම අපි බලමු රයිට් ඉෂුව එකක් කියන්නේ මොකක්ද කියලා. ලිස්ටඩ් කම්පැනි එකක් දැනටමත් ඉන්න ෂෙයාර්හෝල්ඩර්ස්ලට යම් ෆික්ස් ප්‍රයිස් එකකට අනුපාතයකට ෂෙයාර්ස් ඔෆර් කරන එක තමයි මේ රයිට් ඉෂුව එකකින් වෙන්නේ. එතකොට මේක කරන ඉතින් ප්‍රධාන අරමුණක් එයාලගේ කැපිටල් එක වැඩි කර ගැනීම. ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට තමයි එතකොට මේ කොටස් හම්බෙන්නේ. තව දෙයක් තමයි මේක ඔෆර් එකක්. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනි කියලා එකක් නැහැ. ඒ නිසා අපිට ගන්න පුළුවන්, එහෙම නැත්නම් මුකුත් නොකර ඉන්න පුළුවන්. අපි මුකුත් නොකර හිටියොත් එයාලා දීලා තියෙන ඩේට් එකකට පස්සේ ඒ අපිට හම්බුණු රයිට් ෂෙයාර්ස් නැති වෙලා ගිහින් ඒක එයාලගේ පූල් එකකට වැන්න එක තමයි වෙන්නේ. හැබැයි එහෙම කරන්න එපා. මොකද ඔයාලට සල්ලි මේ වෙලාවේ තියෙනවා නම් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ලැබෙන මේ ෂෙයාර්ස් ගන්න එක හොඳයි. මොකද ඒක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ලැබෙන නිසා. මේ වෙලාවේ ඉන්වෙස්ට්මන්ට් එකකට සල්ලි නැහැ කියලා කියමුකෝ. එහෙනම් ඔයාට පුළුවන් ඔයාට ලැබුණු රයිට් ෂෙයාර්ස් ඒවා සෙල් කරන්න පුළුවන් අවසාන දවස හෝ ඊට ඉස්සෙල්ලා සෙල් කරලා යම් මුදලක් හොයාගන්න. එතකොට රයිට් ෂෙයාර්ස් සෙල් කරනවා කියලා ඇත්තටම ඔයා කරන්නේ මේ රයිට් ෂෙයාර්ස් වල ඕනර්ෂිප් එක වෙන කෙනෙකුට දෙන එක. මම ඉස්සරහට මේ රයිට් ඉෂුව එකට අදාළ ඩේට්ස් ගැන ඩීටේල් කතා කරන්නම් අනවුන්ස්මන්ට් එකත් එක්කම. අපි දැන් කතා කරමු මේ කොළඹ ඩොක්යාඩ් එකේ රයිට් ඉෂුව අනවුන්ස්මන්ට් එකෙන් එයාලා මොකද කියලා තියෙන්නේ කියලා. මේ විදිහට ඔයාලට මේ රයිට් ඉෂුව එකේ සමරි එකක් බලා ගන්න පුළුවන්. මේ රයිට් ඉෂුව එකෙන් මිලියන 323ක කොටස් නිකුත් කරනවා කියලා තියෙනවා. 2:9 කියන අනුපාතයට තමයි මේ කොටස් නිකුත් කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ කොටස් දෙකක් තියෙන කෙනෙකුට කොටස් 9ක් හම්බ වෙනවා කියන එක. කම්පැනි එකේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක ශක්තිමත් කරගන්න එක සහ කැපිටල් එක වැඩි කරගන්න එක මේ රයිට් ඉෂුව එකේ අරමුණ විදිහට යාලා දීලා තියෙනවා. එතකොට මේ ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා ඔයාලට වැඩි විස්තර බලා ගන්න පුළුවන්. රයිට් ඉෂුව අනවුන්ස්මන්ට් එකෙන් පස්සේ එක්ස්ට්‍රාऑඩිනරි ජෙනරල් මීටින්ස් එමන් නැත්නම් EGM එකේදී ෂෙයාර්හෝල්ඩර්ස්ලා එකතු වෙලා රයිට් ඉෂුව ප්‍රොපෝසල් එකට අප්‍රූවල් එක දීලා තියෙනවා. කොහොමත් ඔනොමිචි කම්පැනි එකට 51ක මැජොරිටි එකක් තියෙන නිසා මේක අප්‍රූව් වෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්. EGM එකෙන් පස්සේ වැදගත්ම දේ තමයි මේ රයිට් ඉෂුව ඩේට්ස්. XR ඩේට් එක කියලා කියන්නේ රයිට්ස් ඇටච් වෙන්නේ නැතුව ට්‍රේඩ් වෙන පළවෙනි දවස. තවත් විදිහකට කිව්වොත් XR ඩේට් එකේදී හරි ඊට පස්සේ හරි බයි කරොත් ඔයාලට රයිට් ෂෙයාර්ස් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඔයාලට රයිට් ෂෙයාර්ස් හම්බ වෙලා තියෙන හේතුව XR ඩේට් එකට ඉස්සෙල්ලා ෂෙයාර් බයි කරලා තියෙන නිසා. Date of allotment දෙසැම්බර් 15 කියන දිනේදී තමයි රයිට් ෂෙයාර්ස් ඔෆිෂියලි එලිජිබල් ෂෙයාර්හෝල්ඩර්ස්ලට වෙන් කිරීම සිදු වෙලා තියෙන්නේ.
එහෙම ඔයාගේ CDS account එකට ලැබුණු කොටස් තමයි පෝර්ට්ෆෝලියෝ එකේ ඔයාගේ මේ විදිහට ඩොක් R කියලා පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාට දැනට ලැබිලා තියෙන රයිට් ෂෙයාර්ස් ට්‍රේඩින් කරන්න පටන් ගන්න පුළුවන් දවස තමයි මෙතන ට්‍රේඩින් කමෙන්ස්මන්ට් ඩේට් කියලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලා දන්න විදිහටම රයිට් ෂෙයාර්ස් ට්‍රේඩ් කරන්න පටන් ගත්තා දෙසැම්බර් 19 ඉඳන්. එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති කවද වෙනකම් මේ රයිට් ෂෙයාර්ස් සෙල් කිරීම කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ රයිට් ෂෙයාර්ස් වල ඕනර්ෂිප් එක මාරු කරන්න කවද වෙනකම් ඒක කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම මේ රයිට් ෂෙයාර්ස් කවදට ඉස්සෙල්ලාද ඕඩිනරි ෂෙයාර්ස් බවට කන්වර්ට් කරගන්න ඕනේ කියන එකත් ඔයාලට තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එතකොට ඒ ඩීටේල්ස් අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා ගියාම ඒ විස්තර තියෙනවා මේ විදිහට. last date of renunciation of right to the CDS කියලා දෙසැම්බර් 29 කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ රයිට් ෂෙයාර්ස් සෙල් කරන්න පුළුවන් අවසාන දවස වෙන්නේ දෙසැම්බර් 29. දෙසැම්බර් 29 මාකට් එක ක්ලෝස් වුණාට පස්සේ ආයෙ සෙල් කරන්න හම්බෙන්නේ නැහැ. දෙසැම්බර් 29න් පස්සේ ඔයා ගාව තියෙන රයිට් ෂෙයාර්ස් ඔයාට ඕඩිනරි ෂෙයාර්ස් බවට හරව ගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අවසාන දවස විදිහට මේ විදිහට යාලා ජනවාරි 2 කියලා දීලා තියෙනවා. ජනවාරි 2ට ඉස්සෙල්ලා ඔයාගේ බ්‍රෝකර් account එකට සල්ලි දාලා බ්‍රෝකර්ට කෝල් එකක් හරි WhatsApp message එකක් හරි email එකක් හරි ඔයා මුලින් බ්‍රෝකර්ව contact කරගත්ත විදියකට කතා කරලා කියන්න මං ගාව රයිට් ෂෙයාර්ස් මෙච්චරක් තියෙනවා මට ඒක ඕඩිනරි ෂෙයාර්ස් කරලා දෙන්න කියලා. නැතිව ඔයා නිකන් බලන් හිටියොත් මුකුත් නොකර ඔයාට ලැබිච්ච රයිට් ෂෙයාර්ස් හරි ඔයා බයි කරපු රයිට් ෂෙයාර්ස් හරි නැති වෙලා ගිහිල්ලා එයාලගේ pool එකට යනවා. එතකොට මේ ජනවාරි 2න් පස්සේ මේ විදිහට රයිට් ෂෙයාර්ස් ඕඩිනරි ෂෙයාර්ස් බවට රුපියල් 40 ගානේ දීලා හරවගත්තේ නැති අයගේ ෂෙයාර්ස් ඩොක් R ෂෙයාර්ස් මම මුලින් කිව්ව විදිහටම pool එකට යනවා. ඊට පස්සේ ආයේ ඩොක්යාඩ් එක ෆෝම් එකක් එක්ක අනවුන්ස්මන්ට් එකක් දායි තව රයිට් ෂෙයාර්ස් ගන්න කැමති අයට ඉල්ලන්න කියලා. එතකොට අපිට නැවත ඉල්ලන්න පුළුවන් රුපියල් 40 ගානේ. එතකොට ඔයාට ඉල්ලන ගානම හම්බෙන එකක් නෑ. ඒ වුණාට යම් අනුපාතයකට හම්බෙයි. ඒ වගේම ඒවාට හම්බෙන්නේ නැති මුදල් නැවත රිෆන්ඩ් වීමත් වෙයි. අවසානයේටම කෝවරේට් ඩිස්ක්ලෝෂර් එකකින් දැනුම් දෙයි මේ රයිට් ෂෙයාර්ස් ලිස්ට් කරා කියලා CSE එකේ. ඊට පස්සේ ඒ ඩොක් R විදියට තිබ්බ ෂෙයාර්ස් ඩොක් N විදියට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට එකතු වෙයි. දැන් මම හිතනවා ඔයාලට මේ ඩොක් R සහ ඩොක් N කියන එක ගැන පැහැදිලි අවබෝධයක් එන්නේ නැති කියලා සහ මේ රයිට් ඉෂුව අනවුන්ස්මන්ට් එක ගැන. ඉතින් අපි නැවත මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.